හයි! ඉතින් ඔන්න මෙදා පාර සිංහල අලුත් අවුරුද්දට ඔයගලන්ට ගෙදරදීම ලේසියෙන්ම ඔයගලන්ගේ අවුරුදු කෑම මේසයට හදාගන්න පුළුවන් කේක් ඩිසයින්ස් රෙසිපිස් ටිකක් අරගෙන තමයි මම අද ආවේ. ඉතින් අද ඉඳන් ඔයගලන්ට මගේ අවුරුදු කේක් සීරීස් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒකේ පළවෙනි එපිසෝඩ් එක තමයි මාබල් කේක්. මුලින්ම අපි ගන්න මේ බිත්තරවල කහමදයි සුදුමදයි වෙන් කරගෙන එක සුදු මද ටික විතරක් මේ වගේ සොෆ්ට් පීක්ස් වෙනකන් හොඳට බීට් කර ගන්නවා. ඊට පස්සේ අපි බටර් ටික බීට් කර ගන්නවා මේ වගේ ලයිට් කලර් එකක් වෙනකන්. ඊට පස්සේ ඒකට අපි සීනි ටික දාලා ආයෙත් බීට් කර ගන්නවා. සීනි අපි බීට් කරන්නේ කැට ටික දිය වෙනකන් විතරයි. ඉතින් ඒකට අපිට පුළුවන් ගොඩක් වෙලා බීට් නොකර බිත්තර ටික ටක් ගාලා මේ වගේ එකතු කරලා බීට් කරන්න. ඊට පස්සේ වැනිලා ඇඩ් කරා. ඊට පස්සේ මම මික්සර් එකට පිටි ටික දාලා මේ වගේ ස්පැෂුවල් එකකින් ෆෝල්ඩ් කර ගන්නවා. මෙතනදී පිටි එකතු කරන්නේ බේකින් පවුඩර් දාලා පිටි එක 3 පාරක් හලා ගත්තට පස්සේ තමයි අපි පිටි එක ටික ටික දදා මේ වගේ ෆෝල්ඩ් කර ගන්නෙ. right. ඊට පස්සේ අපි අර කලින් හදලා තියාගත්ත අපේ egg whites ටික මේ අපේ බැටර් එකට දාලා මික්ස් කර ගන්න පුළුවන් ඔයගලන්ට. ඊට පස්සේ මම කිරි කොප්ප කාලක් එකතු කරා. ඊට පස්සේ මම බැටර් එක මේ වගේ භාජන දෙකකට වෙන් කරගත්තා. මොකද දැන් මාබල් කේක් එකක් කියවම මේකට පාට දෙකක් එන්න ඕනේනේ. ඉතින් එකකට චොක්ලට් පවුඩර් ඇඩ් කරගන්න මම බැටර් එක භාජන දෙකකට වෙන් කරගෙන තමයි මම අනිත් එකට චොක්ලට් පවුඩර් මේස හැටි දෙකක් එකතු කරගත්තේ. ඉතින් මේක මේ විදිහට ඔයගලන්ට කැමති විදිහට බේකින් ට්‍රේ එකට බැටර් කලර්ස් දෙක ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේකට බාබකියු ස්ටික් එකකින් පොඩි ඩිසයින් එකක් දුන්නා. ඉතින් මේ විදිහට තමයි ලස්සනට පාට දෙකෙන් අපිට අවුරුදු කෑම මේසයට මාබල් කේක් එක ලෑස්ති වෙලා ආවේ. ඉතින් ඊළඟ එපිසෝඩ් එකකින් අපි ආයෙත් හම්බෙමු.